ආයිබෝවන් අපි බලමු අර්සස් රෝගය සඳහා ඉතාමත් ප්‍රකට යෝගයක් ඉතාමත් ගුණ දෙන යෝගයක් කෂායක් මේක මලබද්ධය සහිත අර්සස් රෝගීන් ඉතාමත් ගුණදායකයි මේකෙදි ගන්නේ අරලු කලං 4යි කොහිල අල කලං 4යි රතු ලුණු කලං 4යි මේව ඔක්කොම කලං 4 බැගින් අරගෙන වතුර පත 8ක් දාලා එකට හින්දන්න වතුර පත 8 එකට හින්දවලා උදේට කෝප්ප භාගයක් සීනි හෝ මී පැණි සමග සවසට කෝප්ප භාගයක් සීනි හෝ මී පැණි සමග පානය කිරීමෙන් මලබද්ධය සහිත අර්සස් රෝගී සඳහා ඉතාම ගුණදායක ප්‍රත්‍යක්ෂ කසාය වට්ටෝරුවක් කියලා මේක කියන්න පුළුවන් භාවිතා කරන්න සුව කරගන්න මේකේ ප්‍රතිඵල අත්විඳින්න. ආයිබෝවන් අපි බලමු අර්සස් රෝගය සඳහා ඉතාමත් ප්‍රකට යෝගයක් ඉතාමත් ගුණ දෙන යෝගයක් කෂායක් මේක මලබද්ධය සහිත අර්සස් රෝගීන් ඉතාමත් ගුණදායකයි මේකෙදි ගන්නේ අරලු කලං 4යි කොහිල අල කලං 4යි රතු ලුණු කලං 4යි මේව ඔක්කොම කලං 4 බැගින් අරගෙන වතුර පත 8ක් දාලා එකට හින්දන්න වතුර පත 8 එකට හින්දවලා උදේට කෝප්ප භාගයක් සීනි හෝ මී පැණි සමග සවසට කෝප්ප භාගයක් සීනි හෝ මී පැණි සමග පානය කිරීමෙන් මලබද්ධය සහිත අර්සස් රෝගී සඳහා ඉතාම ගුණදායක ප්‍රත්‍යක්ෂ කසාය වට්ටෝරුවක් කියලා මේක කියන්න පුළුවන් භාවිතා කරන්න සුව කරගන්න මේකේ ප්‍රතිඵල අත්විඳින්න.